guys, welcome to our YouTube channel. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කරන්නේ අපි මේ වෝටර් විලා එක කොහොමද අපේ එක්ස්පීරියන්ස් එක තමයි ඔයාලට ගේන්න යන්නේ නේද? ඕ දැන් අපිට ඔය පේන්නේ අපි ගියපු වෝටර් විලාස් වලට ළඟට පේන view එක. ඔතන වෝටර් විලාස් 30ක් තියෙනවා. අපිට නම් හම්බුනේ ඉතින් ඔය ඉස්සරහින්ම පේන විලා එකක් තමයි හම්බුනේ. හැබැයි හරිම ලස්සනයි. ඕ මෙහි වතුරේම හරිම ග්ලාසි ලුක් එකක් තියෙනවා. ඔයාලට මෙහෙම බලද්දි උනත් තේරෙනවා ඇති. හරිම ලස්සනයි. අපිට ඉතින් මේ එක්ස්පීරියන්ස් එක ගන්න හැම්මෙන්නේ මෝල්ඩිස් වල විතරයි නේ ඉතින්. ඒක හින්දා අපි පළවෙනි දවසේ අපි වෝටර් විලා එක තමයි බැලුවේ ඉන්නේ. ඔව්. ලස්සන view එකක්. හරිම ලස්සන place එකක්. අපි room view එකක් බලමු. අපිට එනකොටම හම්බෙනවා මිලිබාගේ අයිටම්ස් තියෙනවා, ස්නැක්ස් තියෙනවා, Nescafe machine, cappuccino machine එකක් තියෙනවා. මේක මොනවද තියෙන බලන්න. glasses. ඒකේ glasses හම්බෙනවා. wine glasses දෙකයි. glasses, whiskey, liquor glasses, tea coffee වගේ අපිට හම්බෙනවා. මේක අපිට හම්බෙනවා මෙන්න මේක තමයි අපිට cappuccino වලට. red color තියෙන gold color. මේක flavors දෙක. එතකොට මිනි බයි එකක් තියෙනවා. ඒකෙන් ලිකර්ස් තියෙනවා, බියර්ස් තියෙනවා, වයින් තියෙනවා, සොෆ්ට් ඩ්‍රින්ක්ස් තියෙනවා. අපි මස් වෙන්නේ උනේ කඩි. අපි දැන් බලමු ඩෙකරේෂන් ෂා. හරි ලස්සන ඩෙකරේෂන් එකක් දාලා තියෙනවා. එතකොට අපිට බලමු මෙහි ස්පෙෂල් මේක තමයි මෙහි මොල්ඩිව්ස් වල මෙන්න මේ අවුට්ඩෝර් එක. මාරම ලස්සනක් තියෙනවා. දැන් අපිට ඉඳගන්න තියලා තියෙනවා මෙතන පොඩි ටේබල් එකක සීට්ස් එකක්. තවතර අපිට තියෙන අපිට මෙතන ගිහිල්ලා බලන්න පුළුවන්. ඒකට මේ දරක් තියෙනවා. මෙතන සම්බෙඩ් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ තමයි තියෙන්නේ. අපිට වොෂ්රූම් එක බලන්න බැරිනවා. දැන් බලමු වොෂ්රූම් එක මොනවද. යා මම හිතන්නේ මොකද නෑ. අපි වොෂ්රූම් එක වෙනවා. දැන් ටේබල් එකක් තියෙනවා. ටවල් දෙක ටබ් එකක් අපිට හම්බුනා. ලස්සන ටබ් එකක් තියෙනවා. මෙතන තවත් වොෂ් කරන ලයින් එකක් තියෙනවා. මෙතන අපිට ඇමිනිටීස් තියෙනවා ගොඩක් තියෙනවා නේද මේ. comb and hair brush තියෙනවා, dental kit තියෙනවා, shaving kit. එතකොට vanity kit තියෙනවා, scissor pad ඒ ඔක්කොම මේ items ටිකට include. හරිම ලස්සනයි නේ. නෝවානේ හරිම හවස් වරුවේ අපි සන්සෙට් එක බලන්න රෙඩි වෙනකොට ඇත්තටම කිව්වොත් අපි චුට්ටක් හවස් වෙලා තමයි ඇවිල්ලා තියෙන්නේ එළියට. සන්සෙට් එක බලන්න ආවට සන්සෙට් එක බලන්න උනේ නෑ ඉතින්. සන්සෙට් එක ගිහිල්ලා. අපි මෙයාලට වෙනම වීඩියෝ එකකින් අපි සන්සෙට් එක ගැන අපි වීඩියෝ එකක් වෙනම ගේමු නේද? ඔව් අපි එහෙම කරමු. ඔව්. හැබැයි ඉතින් මාර ලස්සනයි සන්සෙට් එක පෙවුන්නේ නැති වුණත් අපි ගිය පරක් වෙලා වුණත් ඒ ඒරියා එකත් මාරම ලස්සනයි. අහස සහ ඒකත් එක්ක එන ලුක් එක මාරම ලස්සනයි නේද? ඔව්.
මට ඉතින් මෙතන ලස්සන ෆොටෝ එකක් ගහන්නත් හම්බුණා. ඉතින් මම ඒකත් අරගෙන එතනින් අපි මෙහෙට ආවා. මේ තියෙන්නේ ෆොටෝ එක. මේ තියෙන්නේ අපි අර ඉන්න විලාස් ටික, වෝටර් විලාස් ටික ලයිට්ස් දැම්මට පස්සේ පේන view එක. අපි ඉතින් ඒකෙත් පොඩි වීඩියෝ එකක් ගත්තා ඔයාලට ඒක බෙදා ගන්න. ලස්සනයි නේද? මේ තියෙන යාළුවනේ අපි ඩිනර් එක ගන්න ගියපු රෙස්ටුරන්ට් එක. මේක අතරම ඕවට තියෙන රෙස්ටුරන්ට් එකක්. මාරම ලස්සනයි. ඔයාලට මේ වීඩියෝ එකට පේනවා ඇති ඒකේ ලස්සන කොච්චරද කියලා. හරිම ලස්සනයි. මම දැකපු රෙස්ටුරන්ට්ස් වලින් හොඳම ලස්සනම රෙස්ටුරන්ට් එකක්. Well balanced manner. So please take your time and have a look at the menu. So I will back shortly to take you out. Thank you. Thank you. Have a look. Okay, we have යාළුවනේ මේක ඇත්තටම ජපනිස් ස්ටයිල් එකේ රෙස්ටුරන්ට් එකක්. මේකේ තීම් එකත් ජපනිස් තීම් එකක් තමයි තියෙන්නේ. ඔයාලට ඇහෙනවා ඇති ජපනිස් සවුන්ඩ්ස් තමයි ගොඩක්ම අපිට ඇහෙන්නත් තියෙන්නේ. සහ අපිට ඒක අපේ ඉන්ට්‍රොඩක්ෂන් එක දුන්නා අපේ රෙස්ටුරන්ට් එක ගැන. ඔන්න දැන් ඉතින් ඇත්තටම අද අපේ ඩිනර් එකට මගේ යාළුවෝ කිප දෙනෙකුත් සහභාගී වුණා. ඒ ඩිනර් එකට අපි ඉතින් ඒ ඩිනර් එක අරගෙන මේ වටේ පිටේ සුන්දරත්වයත් බලන්න අපි පොඩ්ඩක් එළියටත් ආවේ රෙස්ටුරන්ට් එකේ. ඒක එළියත් මාරම ලස්සනයි නේද? ඔව් ඔයාලම පේනවා ඇති හරිම ලස්සනයි. මේ ඔයාලා දකින්නේ අපි ඉතින් දැන් ඩිනර් කරන් ආවනේ. එනකොට ඉතින් අපිට අපි දැකපු රැට මේ පේන විදිහ තමයි මේ විලාස් ටික. අපි ඉතින් ඒ දැකපු දර්ශනෙද ඔයාලට පෙන්වන්න ඕන නිසා අපි ඒකත් වීඩියෝ කරාදී. මොකද හරිම ලස්සනයි view එක. ඔය ඉතින් අපිත් කැමති අපි ගන්න එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක මෙහෙම ෂෙයා කරගන්න ලැබෙන එකට. ඔන්න ඉතින් අපේ ඊළඟ දවසේ උදෙන්ම අපි ගිහිල්ලා බැලුවේ ඉස්සලාම අපි view එක කොහොමද කියලා. sea view එක හරිම ලස්සනයි. ඉතින් මේ එක්ස්පීරියන්ස් එකක් සාමාන්‍ය මෝල්ඩිව්ස් වල තමයි ඉතින් ගන්න පුළුවන් කියලා හිතෙන්නේ මට නම්. මොකද ලංකාවේ මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න මම දන්න තරමින් නම් එහෙම ප්ලේස් එකක් නැහැ. බීච් ෆ්‍රන්ට් තියෙන සහ මේ වෝටර් විලාස් තියෙන වෝටර් විලාස් වගේ තියෙන මම හිතන්නේ ලංකාවේ ප්ලේස් එකක් නැහැ. කොහොම වුණත් මේ තියෙන්නේ අපේ උදේට ෆ්‍රන්ට් සයිඩ් එක තියෙන view එක. හොඳ ඇති අපි ඉතින් ෆොටෝස් ටික ගන්න හදන්නේ. ඉතින් අපේ තසි බබාට ෆොටෝස් හොයා කරන් දෙන්න කියලා කිව්වා. ඉතින් අපි තාම එළියට ෆොටෝස් ටිකක් ගන්න. මේක ඇත්තටම අපි ෆස්ට් ටයිම් දකින්නේ මේ මෝල්ඩිව්ස් වල මේ වගේ තියෙනවා. ඒ කියන්නේ සිප්පි කටු තියෙන සිප්පි කටු ඇවිදිනවා. මම ලංකාවේ නම් ඇත්තටම අපිට දකින්න නෑනේ. හරි අඩුයි. මම හිතන්නේ මම නම් දැකලා නෑ ලංකාවේ. හැබැයි මේ ඉතින් අපි මෙහෙදි තමයි ඉස්සලම දැක්කේ සිප්පි කටු ඇවිදින එක. ඇවිදින සිප්පි කටු. මේගේ අපි දැකලා තියෙන ලංකාවේදී එයාගේ කටුව විතරයි. ඔව් මේ වගේ අය ගොඩක් ඉන්නවා. අපි වලට තව වීඩියෝ එකකින් ගේන මේ සිප්පි කටු ගැන වෙනම වීඩියෝ එකක් ඇත්තටම. ඔය දැන් මෙතන ගොඩක් ඉන්න මේ ඉන්නේ මේ තව ඒ වර්ගනේ වෙන වර්ගයක ඩබලක් තමයි ඉන්නේ. ටිකටියත් ලෝ ගමනක් යන ගමන් මම හිතන්නේ අරකට බර කරේ තියාගෙන යන ගම. අපි ඉතින් ආපහු ඇවිල්ලා පොඩ්ඩක් ෆොටෝස් ටිකක් ගත්තා. ඉතින් එළියට ගිහලා පොඩ්ඩක් එළියටලා හිටියා නේද ඉතින් නිදාසේ. හරිම නිදාසේ ඉන්න පුළුවන් තැන. ඔන්න ඔහොම තමයි ඉතින් අපේ වෝටර් විලාගේ දවස ගෙවුනේ. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක් හැමෝටම. බයි. Lit up like a sunrise glow.